ඒ ලෙවල් වලට කලින් ගෙවන හැම විනාඩියක්ම රත්තරන් වටිනවා ඈ. රත්තරන් වටිනවා මේ විනාඩිය. කවදාවත් අර පෙරදිච්ච මිනිස්සෙගේ කතාවකට වැලියු එකක් එන්නේ නැහැ. හිතේ හයිය තියනකම් ඉස්සරහට යන්න. මහන්සි වෙන්න කවදාවත් ඒව අපරාධ වෙන්නේ නැහැ. අනිත් එක අර පස්සේ පසුතැවීමට වඩා දැන් මහන්සි වීම හොඳයි. ඊළඟට මේ ඉතින් මේ දිගේ ජීවිතේ කටුකයි. ඒක එහෙම තමයි. වැඩේ අදාරින්න එපා. මොකද අන්තිමට රිවර්ඩ් එකත් ඔය වගේම තමයි. දවසක වාට සතුරු වෙන්න පුළුවන් කාලේ මේක. හරි. දවසක වාට සතුරු වෙන්න පුළුවන් අනේ මේ කාලේ මෙච්චර කට්ටක් කෑවා නේද? මෙච්චර ගේමක් ගැහුවා නේද? මේ කාලේ මේ සෑහෙන්න මේ වැඩේට මහන්සි වුණා නේද කියලා අර වෙන මිනිස්සෙක්ට ලස්සනට කියන්න පුළුවන් කතන්දරයක්. අනිත් එක අපේ කතාවක් කවදාවත් කොච්චර මහන්සි වුණත් ඒක අර අවසානයේ ජයග්‍රහණයක් නොවේ නම් වටින්නේ නෑනේ. කවදාවත් අර පෙරදිච්ච මිනිස්සෙගේ කතාවකට වැලියු එකක් එන්නේ නැහැ. අපේ කතාවක් මිනිස්සු ගණන් ගන්න, අපිව මිනිස්සු ගණන් ගන්න අන්තිමට දිනලා ඉවර කරොත් විතරයි. පෙරදිලා ඉවර කරොත් එහෙම කොච්චර මහන්සිලා තිබ්බත් කවුරුවත් එක්ක ගණන් ගන්න. සමහරලාට කෙන කට්ටක් ආපු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුගේ කතන්දරේ අන්තිමට දිනලා නැති නිසා ඒ මිනිස්සුගේ කතාවටත් වැලියු එකක් නැහැ. හැමතැනම කතාවට වැලියු එකක් හම්බෙන්නේ අන්තිමට ජයග්‍රහණයක් තියෙද්දි විතරයි. නැත්තම් ඒක හින්නම වැලියුබල් කතාවක් වුණත් කතාවට ජයග්‍රහණයක් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ කාලේ කොච්චර කට්ට කෑවත් කොච්චර මහන්සි වුණත් අපරාධ වෙන්නේ නැහැ. අනිත් එක මුළු ජීවිත කාලෙම අර ඔයා තව කැමති කාලයක් දක්වා වැඩ කරන්න මේ කාලේ හදන ගැම්ම මාරයි. හරිද? ගැම්ම මාරයි. ඒ කියන්නේ වැදගත්ම දේ මයින්ඩ්සෙට් එක. Tamanට කියන්නේ මොනවා හරි කියන්නේ ඇත්තරම මිනිස්සුන්ට එහෙම අසනීප වෙන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ, ඔහොම නැහැ. වැදගත්ම දේ මයින්ඩ්සෙට් එක. අපිට නිදියන්න ඕනේ, අපිට නිදිමතයි, අපිට අමාරුයි කියලා හිතෙන්න ඒක ඕනේ. හරි. කට්ට කන කාලේ මහන්සිලා කට්ට කන්න. නිවාඩු ගන්නකොට හරියට නිවාඩු ගන්න. ඒ ලෙවල් වෙනකන් සුපිරියර් වැඩ කරන්න. ඒ ලෙවල් ඉවරලා හොඳ නිවාඩුවක් ගන්න. හොඳ නිවාඩුවක් ගන්න. හරි. ඒ නිසා අර වැඩ කරන කාලේ අකණ්ඩව වැඩ කරන්න. දැන් මට නම් මේ සති ගානම එක දිගට වැඩ පහුගිය ටිකෙත් එහෙමයි. මං හෙට උදේත් 6 වෙනකොට ඔෆිස් එකේ ඉන්න ඕනේ. හරි. හෙට උදේ නෙමෙයි දැන් දාෂුට් එකේ. මේ ඔෆිස් එකේ කියන්නේ මගේ වෙන වැඩක වෙන ඔෆිස් එකක ටියුෂන් වැඩක් නෙමෙයි ඉන්න ඕනේ. එතකොට ඒ හින්දා මේ මහන්සි වෙන්න කවදාවත් ඒව අපරාධ වෙන්නේ නැහැ. අනිත් එක අර පස්සේ පසුතැවීමට වඩා දැන් මහන්සි වීම හොඳයි. අර නැත්තම් පස්සේ කාලෙක තමන්ට දුක හිතෙනවා තමන්ට වඩා අඩු දක්ෂතාවයක් තියෙනවා කියලා පේන මිනිස්සු ලොකු තැන් වලට ගිහිල්ලා තිබ්බම මාර පසුතැවීමක් ඉතුරු වෙනවා. ඔය පසුතැවීම කියන එකට වඩා ඕනෙම කට්ටක් වටිනවා. හරිද? අර රිග්‍රෙට් එකක් ඉතුරු කරගන්න එපා අන්තිමට ජීවිතේදී. ඔයාලා දැන් මේක අහන්න වටින මිනිස්සු ටිකනේ මේ රෑ 2 වෙනකම් මං කිව්වා 2 වෙනකම් විතර යයි කියලා වැඩේ. 2 වෙනකම් මෙතන මේක අහගෙන හිටු ෆිසිකල් සෙට් එකත් ඔක්කොම වැඩ ටික කරා හරියට. ඔන්ලයින් සෙට් එකත් වැඩ ටික කරා හරියට. මේක අහගෙන හිටු මිනිස්සු කියන්නේ ඔයාලා හිතන තරම් මේ ලෙවල් ඇතුලේ තරගයක් නැහැ හරිද? හිතන තරම් මේ ලෙවල් එක ඇතුලේ තරගයක් නැහැ. හරි. තියෙන්නේ මිනිස්සු 75000ක් විතර ඕක පෙනී ඉන්නවා. ඔය මිනිස්සුන්ගෙන් භාගයකට කිසිම අදහසක් නැහැ මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතුරු භාගයකට එච්චර ලොකු මොටිවේෂන් එකක් ගැම්මක් මයින්ඩ්සෙට් එකක් නැහැ අපි මේක කරන්න ඕනේ කියලා. ඔය 10000ක් විතර පිරිසක් තමයි කොහොම හරි මේක ටිකක් බලාගෙන ලියන්න ඕනේ කියලා බලන්නේ. බොරු නම් කියන්නේ ස්ටැටිස්ටික්ස් බලන්න. ඒ කියන්නේ මේ පේපර්ස් ලියලා තියෙන 2016 17 18 19 ඔය හැම අවුරුද්දකම අර තියෙන වාර්තාව කොහොමද ප්‍රතිඵල ඒ ලෙවල් වල තියෙන්නේ කියලා. ඉතින් බහුතරයකට කිසිම අදහසක් මේක නැහැ කියලා තේරෙනවා. මේවා ඊටාම සරල MCQ ටිකක් ගහලා ඊටාම සරලව ස්ට්‍රක්චර් දෙක තුනක් පාඩම් කරන් ගිහින් මේකට S එකක් දාගන්න පුළුවන්. හරි. ඒතර බහුතරයක් ඒකවත් කරලා නැහැ. බහුතරයක් ඒකවත් කරන්න නැහැ. බැරිකමක් බෑ. ඒ O level වලට මේ මොකක් කරේ අඩුම ගානේ S9ක් තියෙන එකට උනත් අර ටික කරන්න බැරි වෙන්නේ නැහැ. ඕනකමක් තියෙනවනම් මයින්ඩ්සෙට් එක තියෙනවනම්. ඒ හින්දා බහුතරයකට මේක ගැන කිසිම අදහසක් නැහැ. අමාරුම මොහොතේ කට්ට කණ්ඩ. හරි. හෙටත් පැය 18ක් 20ක් වැඩ කරන්න. අනිද්දත් වැඩ කරන්න. අසනීප වෙන්නේ හිතේ හයිය තියනකම්. හරි. හිතේ හයිය තියනකම් ඉස්සරහට යන්න. හිතේ හයිය තියනකම් ඉස්සරහට යන්න පුළුවන්. නිවාඩු ඕන්නේ නැහැ අපිට. කිසිම නිවාඩුවක් ඕන්නේ නැහැ. ඒ ලෙවල් ඉවර වෙලා සුපිරි නිවාඩුවක් ගන්න. ඒ කියන්නේ සුපිරිම නිවාඩුවක් ගන්න ඒ ලෙවල් ඉවරලා. දවස් ගානකට කිසිම දෙයකට කරන්නේ නැතුව ඔයාලට ඕන විදිහකට කලින් හොඳට ප්ලෑන් කරලා ඕන විදිහ නිවාඩුවක් ගන්න ඒ ලෙවල් ඉවරලා. ඒ හින්දා මේ ටිකේ ඒ ලෙවල් වලට කලින් ගෙවන හැම විනාඩියක්ම රත්තරන් වටිනවා ඈ. රත්තරන් වටිනවා මේ විනාඩියක් ගන්න. අවම වශයෙන් නිදියන්න, අවම වශයෙන්
සැප පහසුව ගැන හිතන්න වැඩ කරන්න අන්තිම සතියේ විතරක් පොඩ්ඩක් නිදියාගෙන අර හෙල්ත් එක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් උදේට ලියනකොට ස්පීඩ් අඩු වෙනවා. මේ ටිකේ මේ දවස් ටිකේ අවම කම්ෆර්ටබල් තත්ත්වයට යටතේ වැඩ ටික කරගෙන යන්න කෑම බීම අරවා මේවා ගැන හිතන්න එපා. වතුර බොන්න අසනීප වෙන්නේ නැති වෙන්න එච්චරයි. අර මේ ටිකේ ඔයා රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්න ඕනේ. ඔයාට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. වෙන මිනිස්සු කියන දේවල් වලට ඔයාගේ හිත රිදෙන්නෙත් නැහැ. වෙන මිනිස්සු කියන දේවල් වලට ඔයාට සතුටක් දැනෙන්නෙත් නැහැ. ඔයා සම්පූර්ණයෙන්ම කිසිම හැඟීමක් දැනීමක් නැතුව ඔයාගේ ටාගට් එක දිහා විතරක් දැකලා වැඩ කරන මිනිස්සෙක් මේ ටිකේ. මොකද වෙන මිනිස්සු ගැන හැඟීමක් දැනීමක් තියාගන්න ගියාම මේ මොහොතේ වෙන මිනිස්සුන්ගේ හැසිරීම නිසා ඔයා වැඩිපුර ප්‍රශ්න වලට පත් වෙනවා. හරි. මොකද මේක ඊට වඩා හින සෙන්සිටිව් මොහොතක්. ප්‍රශ්න ගොඩක් තියෙන මොහොතක්. ඒ හින්දා ફોකස් කරන්න වැඩ කරන්න අන්තිම මොහොත දක්වා වැඩ කරන්න ඉස්සරහට තියෙන සියලු සෙෂන් ගොඩක් වෙලාට මේ වගේ වෙයි. ඒ කියන්නේ මම සෙෂන්ස් ටික දාන්නේ උපරිම මේ පැය ගාන ඇතුළේ උපරිම සාන්ද්‍රණයක් වලට දෙන්න පුළුවන් වෙන්න. කිසිම මම ඒක අතරමැද්දේ වැඩිපුර වෙන කතාවක්වත් කිව්වේ නැත්තේ. ඒ නිසා මේවෙන් මේ සෙෂන් එකක් ඉවර වෙද්දි මේ ෂෝට් නෝට් එක බලලා ආයි ගණන් ටික හැදුවාම දැනට වැඩේ 70ක් 80ක් හරි ෂෝට් නෝට් එක බලලා ගණන් ටික හැදුවාම 95%ක්ම වැඩේ හරියනවා. හරි. 95ක් 100%ක් වැඩේ හරියනවා. ඒ හින්දා වැඩේ අල්ලන් ඉන්න මේක මම මේ කියන්නේ ලයිව් එකේ ඉන්න වටිනම සෙට් එකට මේ වෙලාවේ. හරිද? අර දිනන සෙට් එකට සමහර යොන්ගේ ලකුණු අඩු ඇති, සමහර යොන්ගේ ලකුණු හොඳ ඇති, සමහරට ඒ තුන මට්ටමේ ළමනුත් ඇති තුනම ෆේල් වෙන්න ඉන්නවා වගේ ලෙවල් එකක ඉන්න සෙට් එකකුත් ඇති මෙතන. හැබැයි ඒ මිනිසුත් අනිවාර්යෙන් මේක ෆේල් වෙන්නේ නැහැ. මොකද මේ වචනේ අහන්න ඔයා හැරලා හිටියා නම් ඔයාට මේකට කරන්න අනිවාර්යෙන්ම අවශ්‍ය මයින්ඩ්සෙට් එක තියෙනවා. මයින්ඩ්සෙට් එක තියෙනවා නම් වැඩේ අතාරින්න එපා. හැම මොහොතකම ලකුණක් එකතු කරන්න බලන්න. මොකද තව සැලකිය යුතු පැය ගාණක් තියෙනවා. එක පැයකට මේ අපි මේ වගේ සෙෂන් එකකදී කියවන පැයකට අපි ලකුණු දෙක තුනක් අනිවාර්යෙන් එකතු කර ගන්නවා. හරි. සැලකිය යුතු ලකුණු ගාණක් අපි එකතු කර ගන්නවා එක පැයකට. ඒ නිසා අවශ්‍යම දේ කරන්න හරියට මහන්සි වෙන්න මේක වටින් නැත් අර මහන්සි වීම වටින් නැත්නම් අපිත් මහන්සි වෙන්නේ නැත. හරිද? එහෙනම් අපිත් නිකන් ඉන්න පැත්තකටලා. ඒ හින්දා අවශ්‍ය දෙයට අවශ්‍ය කාලෙදී හරියට මහන්සි වෙන්න. මහන්සි වීම වටිනවා. ඒක තේරුම් ගන්න පරක්කු කට්ටිය පෙරදිලා යයි. ඔයාලා එහෙම කට්ටිය නෙවෙයි. හරි? ඔයාලා මේක ලියන්නෙත් අසාධාරණ තත්වයක තියෙන සියලු දේ අසාධාරණයි. හැමොත් එක්කම ගේම් ඉල්ලලා ඔයාලා මේක ලියන්නේ. ඒක ලියන්න කාටවත් ඔයාට වචනයක් කියන්න බැරි වෙන්න. මෙහෙම තිබිලත් මම මෙහෙම කරා කියන්න පුළුවන් වෙන්න දඩ ටෝක් එකක් දෙන්න පුළුවන් විදිහට මේක ලියන්න. හරි?